අප සමග සිටිනවා ඌව පළාතේ ගොවි මහතෙක්. ඔබතුමාගේ නම සහ ග්‍රාමය සඳහන් කරොත්. මම බීබී අප්පුහාමි පිදිමල්යද්ද කොට්ටාසේ කන්දේ ග්‍රාමයේ ජීවත් වෙන ගොවි මහත්තයෙක්. ඔග ගොවි මහතා දැන් ඔබතුමාලාට මේ දවස්වල මේ ඔබතුමාට පමණක් නෙවෙයි රටේම මේ උද්ඝෝෂණය පැවැත්වෙන මම හිතන්නේ අද දින කොළඹදී මේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා රටේ ගොවියන්ට මේ පොහොර සමාදාරය. මම හිතන්නේ මේ අපේ රටේ ජනාධිපතිතුමාත් ගොවි බිමක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඔහුගේ සහෝදරයන් පවා ඒ වගේම මේ රටේ ප්‍රශ්න හරියාකාරව තේරුම් ගන්න පුළුවන් ජනාධිපතිවරයෙක් ඉද්දිත් මෙවැනි පෝර සානාධාරය සම්බන්ධව අර අපිට මතකයි අපේ භාෂාවෙන් කියනවා අනාගත මේ පාසල් දරුවන්ට යහපාලනය ආපු ගාම නිලැඳුම් බෙදා දීමේදී ඒ වගේම අපහසුතාවයකට පත් කර තිබෙනවා නේද ගොවියාව? ඒ වගේම ඒ අර නිලැඳුම් දෙනකොට අනාගත වගේම තමයි මේ පෝර ප්‍රශ්නෙත් අනාගෙන තියෙන්නේ. ඔව්. ඔබතුමාට මේ ප්‍රශ්නේදී ඔබතුමා මේ අපහසුතාවයට පත් වුණ ආකාරය පොඩ්ඩක් අපිට කිව්වොත්. මම අපහසුතාවයට පත් වුණා කියන්නේ අපට කාල වේලාවට පෝර ටික නැහැ. දැන් මේ පහුණු දවස්වල මේ අපට පෝර අත්‍යවශ්‍ය අවස්ථාවල් වල පෝර ගන්න කියලා ගියාගෙන් පස්සේ මේ පෝර කොහෙවත් තිබුණේ නැහැ. අන්තිමට පස්සේ පෝර එක තැන් වල හංගලා තියාගෙන ඉඳලා පෝර අපට මේ ගෙනල්ලා දුන්නා. ඒ දෙනකොට අපට ඕන අවස්ථාවට ගන්න බැරි වුණා ඒ පෝර. කවුද ඔබතුමා කියන්නේ රජයෙන්ද නැත්නම් මේ පෞද්ගලික අංශයට පෝර හංගගෙන ඉන්නේ? ඒවා මේ පෞද්ගලික අංශයට රජෙත් වෙන්න ඇති. ඉතින් අපි ගන්න ඒ සම්බන්ධව කියන්නේ. ඔව්. ඔබතුමා කියන්නේ ඔබතුමාට සල්ලි වලට දීලත් පෝර ගන්න තිබුණේ නැහැ. එහෙම ගන්න තිබුණේ වැඩි මිලට ගන්න තිබුණෙත් නැහැ. අන්තිමට දැන් ඔය සහනාධාර පෝර රුපියල් මේ සහනාධාර දීපු පෝර අපිට මේ මෙහාට තාමත් දෙන්නේ නැති කොටස් තියෙනවා. ඔබතුමා හිතන්නේ ප්‍රායෝගිකව වගාකරුවෙකු ලෙස රසායනික පෝර සහ කාබනික පෝර කියලා කොටස් දෙවර්ගයකට යොමු කරනවා. රසායනික පෝර හරහා රටේ ජනතාවට ජල උල්පත් වලට යම් හානි සිදු වෙනවා කියලා සඳහන් කිරීමකුත් වෙනවා. එතකොට ඔබතුමා හිතන්නේ ඔබතුමාගේ වගාවට සුදුසුම පොහොර වර්ගයේ කාබනික පොහොරද රසායනික පොහොරද? දැන් මෙහෙමනේ මහත්මයා මේක. දැන් ඔයගොල්ලෝ ඔය ප්‍රශ්න හදාගත්තට දැන් ඉස්සල්ලා තිබිච්ච රජවල් ඒ රජවල් ඒගොල්ලෝ තමයි මේ ප්‍රශ්න ඇති කෙරුවේ. මොකද අපේ මේ ගම්බද තිබිච්චි බිත්තරි වර්ග ඒගොල්ලෝ නැති කෙරුවා. එක රටවල් වලින් එක බිත්තරි වර්ග ඉරුන් අට නොයෙක් නැත් දේවල් ගෙනල්ලා මෙහි තිබිච්ච ඒ කෘෂි කර්මයට ඕන අවශ්‍ය බීජ වර්ග නැති කෙරුවා. නැති කරලා ඒගොල්ලෝ ගෙනාවා. දැන් ඒගොල්ලෝ කියනවා මේ බීජ දාන්න එපා, මේ පෝර දාන්න එපා. එහෙම දැන් කියනද මේ පෝර දැන් මේක නතර කරන්න යන්නේ. ඒ පෝර කොහොමද නතර කරන්නේ? මේ තියෙන බීජ වර්ග මේ බීජ වර්ග නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ බෙහෙත් පෝර ඒගොල්ලෝ යොදවලා. ඒ වලට සරලන විදියට. ඒවට සරලන විදියට තමයි ඒගොල්ලෝ මේක හදලා තියෙන්නේ. එතකොට දැන් ඒගොල්ලෝ මෙහෙම කීවට මේ ගොවියෝ ඒ කාලේ දැනුමක් කරලා ඒ බෙහෙත් පෝර ඒගොල්ලෝ ඒවා නිෂ්පාදනය කරලා ඒවා ලංකාවට ගෙන්නලා දීලා දැන් කියන වකුගඩුව අමාරුව මේ නොයෙක් නැත් දේවල් මිනිසුන්ට හැදෙනවා කියලා කියනවා. ඒක කවුද ඒකේ වැරදිකාරය? ඒක වැරදිකාරය ඒ මුල්ලම මේ ඒ රටට පාලකයා පාර පෙන්නපු අය. අපි දන්නා මේ විශ්වවිද්‍යාලවල තියෙනවා මේ සම්බන්ධ කෘෂි පර්යේෂණ අපි කියනවා ඒවලට ෆැකල්ටි කියලා පීඨ තියෙනවා. මේවල පර්යේෂණ කරනවා. මේ ලංකාවේ මම හිතන්නේ මෙච්චර මේ විශ්වවිද්‍යාල තිබිලත් පර්යේෂක ඉඳලත් ඔබතුමා කියනවා වගේ මේ බුද්ධිමතුන් මේ රටට හරියට මේ අපි තාමත් මේ කෘෂි කර්මාන්තයෙන් යැපෙන රටක් නේද? කෘෂි කර්මාන්තය තමයි අපි යන්නේ. කෘෂි කර්මාන්තයෙන් යැපෙන රටක් තමයි අපේ ලංකාව කියන්නේ. එතකොට මහත්මයා දැන් ඔබතුමා කොයි ආකාරයෙන්ද ඔබේ ගමේ අපහසුතාවයට පත් උනේ මේ පෝර ප්‍රශ්නේ සම්බන්ධව? මගේ ගමේ පෝර අපහසුතාවයට පත් උනේ කොහෙවත් පෝර තිබුණේ නැහැ අපට ගන්න. අපි කලට වෙලාවට අපේ ගොවිතැන් කොල්ල අපි හී හාලා නියර බැඳලා ඒ සියලු දේවල්ම අපි සකස් කොල්ලා පෝර දැන් ගන්න ඕනේ අත්‍යවශ්‍යම පෝර ගන්න මේ අත්‍යවශ්‍යම තිබුණාට පෝර නැහැ කොහෙවත්. ඉතින් ඒ ප්‍රශ්න වලින් අපි මේ අපේ ගොවිතැන් අතපසු වුණා. කියන්නේ කලට වෙලාවට පෝර ටික ගහන්න ඕනේ. කලට වෙලාවට බෙහෙත් ටික ගහන්න ඕනේ. එතකොට මේ ඒ කිසිම දෙයක් අපට කරගන්න මේ පෝර තිබුණේ නැහැ. ඉතින් මේ යහපාලන රජේ පටන් ගත්තට පස්සේ තමයි දැන් මේ පුදු පෙරමුණේ රජේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජේ තිබ්බ කාලේ 350ට පෝරක් දුන්නා. පෝර ගේන්න දැන් කඩවලට ගියායින් පස්සේ රුපියල් 1200 පෝරක් තිබුණා.
කිසිම ප්‍රශ්නයක් මිනිසුන්ට ඇති වුණේ නැහැ ඒ ටිකේ. ඔව්. දැන් මේ ඔබතුමා හිතන්නේ මේ ජනාධිපතිතුමා මේ සම්බන්ධව දැනුවත් වෙලා නැද්ද? එහෙම නැත්නම් ඇමතිවරුන්ගේ ප්‍රශ්නයක්ද මේක? මං හිතන්නේ ඉතින් ඒ ඔක්කොගම ප්‍රශ්නේ වෙන්න ඇති. අපි දන්නේ නැහැ නේ. ඉතින් අපට බඩු නැති එක තමයි අපි දන්නේ. අපි මේ සම්බන්ධව ජනාධිපතිතුමාට අපි අවධානය යොමු කරමු නේද? අනිවාර්යයෙන් එයාලට මතක් කරන්න. මොකද අපේ ගම්වල අපි මේ විදිහට අපහසුතාවයට අපිට වෙන යැපෙන දෙයක් නැහැ. යල මහ දෙක වැඩ කරන කුඹුරු නෙමෙයි මේවා. එක කන්නයි ආහාරදියට අපි වැඩ කරන්නේ. අපිට ඒ එක කන්නවත් අපිට වැඩ කරගන්න කිසිම පහසුකමක් මේ පෝර වලින් ජලය ප්‍රශ්නයකින් පෙළෙන ගම්මානයක් මෙහි මේ අතිරේක මේ කන්න නැති නිසා තමයි මෙවුන් මේ තලප වැනි ආහාර වලට පුරුදු පුහුණු වෙලා තියෙන්නේ. අපි ඒවට පුරුදු වෙලා තියන්නේ එන්නේ අපිට ඒකවත් ඒ ඉරුම් වගාවක් කරගන්න ඒ පෝර නැහැනේ. ඔව් ඒ නිසා මේ සම්බන්ධව රජයේ දැන් අපිට දෙන්නේ සීමිත ප්‍රමාණයක්. දැන් අපිට දැන් අක්කරයකට දෙන්නේ මේ මඩ පෝර කිලෝ 15යි. යූරියා අක්කරයකට යූරියා මිටිය දෙන්නේ. ඉතින් මෙහෙ දෙන්නේ ඒ ක්‍රමෙට. ඉතින් අපි හැමදාම කොහෙන් හරි වැඩි මිලට තමයි ගෙනල්ලා පෝර ගහන්න වෙන්නේ. අපට අවශ්‍ය ප්‍රමාණය අපට ලැබෙන්නේ නැහැ. ඔබතුමා නේද සඳහන් කරේ මේ වැසිකිලි ගිහිල්ලා එනකම්ම මේ දැන් ගොවි නියාමක මෙහෙ දැන් ඉන්න ගොවි නියාමක මහතුරු ඉන්නවා. ඒ නම් මොකද්ද ඒ නඩුකාරින්ට දිසාපතිලට වැඩි ඒගොල්ලෝ. අපි දැන් එයාගේ නම මොකද්ද? සුදු බණ්ඩ කියනවා. සුදු බණ්ඩ කියලා ගොවි නියාමක කෙනෙක් ඉන්නවා. එයා දැන් අපි ගියාට පස්සේ ෆෝම් එකක් ගේන්න ගියොත් නීති රෙගුලාසි වැඩි. නීති රෙගුලාසි එයාගේ වැඩි. එයා ලැට් එකේ යද්දිමුත් අපි ඉන්න ඕනේ. එයා කාලා එනකන් ඉන්න ඕනේ. එයා නිදාගෙන එනකන් ඉන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න මැද්දේ තමයි අපි මේ ගොවිතැන් කරන්න කියලා මේ ජීවත් වෙන්න ලැහැත්ති වෙන්නේ. නමුත් අපිට කොයි පැත්තෙන්වත් කිසිම සාධාරණයක් නැහැ. මේ මමත් ඒක දැක්ක මේ පැත්තේ රජේ නිලධාරීන් එක වැඩක් වගේ මම හිතන්නේ. ඒවා ඉතින් අපි එක්තරා පාසලට ගියලාත් අපිට ඒ සිද්ධිය සිද්ධ වුණා. අපි කියන්න දන්නේ අපිට තියෙන ප්‍රශ්න ඕනෝවා තමයි. මෙවර පොහොර සහනාධාරය සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් ඇති වී තිබෙනවා සමාජය තුළ විවිධ කතිකාවන් ඒ වගේම විවිධ විරෝධතාවයන් මේ මොහොතේ රටේ පවතින මොහොතක අප බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් කීපයක් මුණ ගැසුණා. ඔවුන්ගේ විරෝධය අපට දැකීමට හැකි වුණා. අපි සමග සිටිනවා තාමත් ජේෂ්ඨ ගොවි මහතෙක්. ඔබතුමා මේ සම්බන්ධව මොකද කියන්නේ මේ සම්බන්ධව මට කියන්න තියෙන්නේ මේ පෝර කියන දේ දැන් මුළු ලංකාවෙම මේ දුප්පත් ගොවියන් තිබු සහනෙත් දැන් නැති වෙන තමයි යන්නේ. සහනාධාර ක්‍රමේ දෙන්න බැරි නම් 1200ට හරි 1500ට හරි ඕනෑම තැනකින් ගොවියාට කරදරයක් හිරිහැරයක් නැතුව ගන්න පෝර එවුවා නම් කිසිම ප්‍රශ්නයක් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ රජේ මාත් හොඳ UMP කාර්යයක් තමයි. ඒ වුණත් මේ රජේ දුප්පත් මිනිහට සලකනවා කියපු රජේ දුප්පත් මිනිහා තලා පෙළනවා කියන එක කරන්නේ. අහිංසකයාට කිසිම නිදහසක් නැහැ. මේ විදිහට බැංකු ගානේ යන්නයි. එතකොට අනිත් එක මෙහෙම. මිනිස්සෙකුට ඒ ගිහිල්ලා හරි ගොවියට ඇති ප්‍රමාණය පෝර ලැබෙන්නේ නැහැ. පෝර මිටි දෙකක් ඕනෑ මිනිස්සයාට. එක පෝර මිටියක් ලැබීලා ඒ මිනිස්සයාට ඒ ගොවිතැන කරගන්න පුළුවන්ද? බෑනේ. අර කම්මල්කාරයා විදිය තමයි මේ රජේ. කම්මල්කාරයා වුණත් තැලනේ යකඩේ හොඳට තලනවා. ඔන්න ඒ ක්‍රමේ තමයි දුප්පත් අපිම තමයි තලන්නේ මේ රජේ. ඔබතුමා කියන්නේ ඔබතුමා මේ පාක්ෂිකයෙක් පාක්ෂිකයෙක් නමුත් රජයේ ආරම්භයේදීම මෙවැනි දේවල් කර ගැනීම රජයේ අනාගතයට තාමත් අසුබදායකී ලක්ෂණයක් නේද? කියන්නේ මේ UMP කාර්යය වුණත් රජයේ ඉතින් කවුරුණත් කරන දේ වැරදි දේ අපි කියන්නේ. පෙන්වන්න. මේ වැරදි නිවැරදි කරගන්න කියලා තමයි ඔබතුමා ආයතනය කරන්නේ. නැත්තම් විශාල ප්‍රශ්නයක් වෙනවා ඉදිරියේ මැතිවරණවලදී. දැන් ධර්මයට වීලා තියෙනවා. ඔව් මැතිවරණයේදී කෙලින්ම ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට මිනිස්සු මේ විරුද්ධව කතරය ගහන්න පුළුවන් කියලා නේද? දැන් ධර්මයට විරුද්ධයි. ඔව් දැන් තරම් මේකට කඩිනමින් යම් පිළියමක් යොදන්න කියලා තමයි ඔබතුමා ජනාධිපතිතුමාගෙන් සහ ඕනෑම කඩේකින් කළු කඩෙන් හරි ගොවි ජන සේවාවකින් හරි කොහෙන්වත් කමක් නැහැ 1200ට හරි 1500ට හරි මිනිස්සුන් ගන්න පෝර නිදාස් කරලා දුන්නා නම් මේ කිසිම ගැටලුවක් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔව්. එතකොට මේ ඔබතුමාලගේ මේ බදුල්ල ප්‍රදේශයේ මේ ප්‍රදේශයේත් යම් ඔබතුමා දැන් ගිහිල්ලා මේ වලට මොනවාද මේ පෝම් පුරවන්න කියන එක දේවල් තියෙනවනේ. මොකද්ද මේකේ මේ බැංකු දෙකකට යන්න ඕන. බැංකුවක් ගානේ යන්නයි. මේ දුප්පත් මිනිහාට ෆොටෝ ගහන්නයි. ෆොටෝ වලට රුපියල් 300ක් පමණයි නේ. ෆොටෝ ගහන්න රුපියල් 300ක් 400ක් යනවා. බස් කුලි. මේ කිලෝමීටර ගාණක් මිනිස්සෙක් ගිහිල්ලා
ෆොටෝ ගහලා ඒවා මෙව්වා කරලා බැංකු දෙක බැංකු ගිණුම් හරි. ඔව් දැන් මේ ප්‍රදේශයේ මං හිතන්නේ වැවුත් නෑ මේ එක කන්න එක තමයි මේ වතුර වලින් මේවා කරන්නේ මේ එතකොට තලප ආහාර ගන්නෙත් ඒ නිසා. එතකොට මේ කරන එක කන්නේවත් නේද? එක කන්නටවත් දැන් ගොවිතැන මේ හේන් ගොවිතැනටත් පෝර නෑ. කුඹුරු ගොවිතැනටත් පෝර නෑ. දැන් ආර සහනාදාර දෙද්දී හරි මාසේ පැනලා අපිට පෝර ටික ලැබෙනවා. ඒකත් ඕනෑ ප්‍රමාණේ නෑ. එතකොට මේ ඔබතුමා කියන්නේ මේකට හොඳම ක්‍රමය මොකක්ද? හොඳම ක්‍රමය සහනාදාර දෙන්න බැරි කමක් තියෙනවා නම් රජයට ඕනෑම තැනකින් කළු කඩෙන් හරි මේ ගොවිජන් සේවාවකෙන් හරි නිදහසේ මේ ගොවියට පෝර ටික ගන්න මිලක් නියම කරලා ඒ මිලට ගන්න තමයි අපට අවශ්‍ය. ඔබතුමාලගේ රජය කියනවා මේ භාණ්ඩාගාරයේ ගිය රජය හිස් කරලා ගිහිල්ලා කියලා. ඒකට මොකද්ද ඔබතුමාගේ අදහස? ඒක නෙමෙයි කරන්නේ දුප්පත් අපිම තලාලා භාණ්ඩාගාරයේ පුරවන්න තමයි මේ සූදානම් කරන්නේ. දැන් බැංකු දෙක කී දහහක් ඉන්නවද මේකේ ගොවියෝ? එතකොට ඒ ගොවියා දැන් රජේ පටන් ගන්නේ කොහොමද දන්නව? මේ ගොවියා අන්තිම කරලා ආයෙම පිට රටෙන් හාල් ලංකාවට පටවන්න තමයි. ඒක නෙවෙයිද වෙන්නේ? මේ විදිහට දැන් පෝර නෑ. මේ මුළු පොළවම මුළු ලංකාවම පෝර වලට හුරු වෙලා තියෙනවා. පෝර ඇටේ නැතිනම් හේන් ගොවිතැනක් නෑ, කුඹුරු ගොවිතැනක් නෑ. දෙකම නෑනේ. එතකොට වෙන්නේ මොකද්ද? වෙන්නේ පිට රටෙන් ආයෙ මහල් පටවන්න තමයි මෙව්වා ලංකාවට. ඉතින් රජය ඒක ගැන හිතන්න බලන්න. මේ ව්‍යාපාර දීලා ඔබතුමාලා පත් කරගත්තේ මේ දේවල් කරගන්න නෙමෙයි නේද? නෑ. කවදාකවත් සහනයක් ලබන්න. නමුත් සහනය නම් අසහනය දෙන්නේ ඊළඟ මැතිවරණවලදී ඔබතුමාලා ඊට විරුද්ධව පියවර ගන්නවා. අපේ ඡන්දෙන් ඒ කට්ටිය පත් වීලා අපට සහනය දෙන්නම් කියනවා. මේකට කලින් ආයෙම දැන් මැතිවරණයට ඇවිදilla ඕ ටික අර පොඩි ළමයෙක් අපි ඕක්කේ තියාගෙන යනකොට අඬනවා. අඬනකොට කියන අනේ පුතේ යන්න හදන ළඟයි කඩේ යන්න ටොපි අරන් දෙන්න. ඔව් දැන් ඉස්සර ඔබතුමාට ඔය කරන්නේ තමයි රජය කරන්නේ. ඔබතුමාට දැන් මේ ඇත්තටම වැසිකිළියක් තනාගෙන ආධාර ලබා දීලා නැහැ. වැසිකිළියක් කිසිම දෙයක් අපට රජෙන් කියලා ඔබතුමාට මේ UMP කියලා ඒ දවස්වල දුන්නේ නැද්ද? කිසිම දෙයක්. දුන්නේ නැහැ UMP. UMPෙන් දීලා නැහැ, පොදු පෙරමුණෙන් දීලා නැහැ බලන්න. නෑ UMP කියලා ගිය රජවලින් දුන්නේ නැද්ද? ලැට්ටට තෙමෙනවා. අවුවට වේලෙනවා. ලැට්ට නැහැ කිසිම දෙයක්. බලන්න අපේ ගෙවල්. මේ තියෙන තුමාගේ නිවස තාමත් අසරණ ගොවියෙක්. ඔහුට ලැට් ආධාර පවා දීලා නැහැ. ඔහු UMP පාක්ෂිකයෙක් කියලා ලැට් ආධාර පවා දීලා නැහැ ගිය රජෙන්. අපි මේ රජෙන් ඉල්ලන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ මැති අමුතුගොල්ලෝ සිටිනවා. ඔවුන්ට කියන්නේ මේ ගම්මානයේ දෙස පැමිණ මොවුන්ගේ ප්‍රශ්න දෙස සානුකම්පිතව බලන්න. මොකද ඔබ മന്ത്രിවරු මෙතුමන්ලාගේ බදු මුදලින් තමයි වරප්‍රසාද ලබන්නේ. ඒ නිසා වරප්‍රසාද ලැබීමෙන් සුඛ විහරණයෙන් ඉන්නේ නැතුව මේ මිනිස්සුන්ගේ දුක් ගැනීම වලට සාවධාන ඇහුම්කන් දෙන්න ලෙස අපි ඌව පළාතේ පළාත් පාලන නියෝජිතයන්ගෙන් සහ දේශපාලකයන්ගෙන් ආය සිටිනවා. ඒ වගේම ජනාධිපතිතුමාටත් මේ ප්‍රශ්න යොමු කර සිටිනවා. හොටැන් තේජා අප බදුලේ